සියලුම අධීරවල් වල අස්වසම හිමියන්ට සුබ දවසක් කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අස්වසම නිවුස් ඒ වගේම අස්වසම වීඩියෝස් වැඩිපුර වැටෙන කාලයක් තමයි දැන් එන්නේ. ඒකට හේතුව තමයි යාළුවනේ ඔයාලා දන්නවා පළවෙනි අධීරයේ අයගේ අස්වසම හිමි කාලය දැන් අවසන් වීගෙන ඇවිල්ලා තියෙන්නේ හොඳටම. ඉතින් ඒ හින්දා මේ ඔන්න අදත් රජයෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රසිද්ධ මාධ්‍යයක දාලා තියෙන මේ නිවේදනය මොකද්ද සහ මේක ඇතුළට ගිහිල්ලා මේකේ තියෙන තොරතුරු මොකද්ද කියලා තමයි මම අද කියන්න යන්නේ. ඒ හින්දා යාළුවනේ ඉදිරියට ගොඩක් අස්වස්ම වීඩියෝ සෙන්ඩ තියෙනවා. මොකද ඔයාලට වැදගත් දේවල් ඔයාලට සමහරක් වෙලාවට ඔයාලගේ වශයෙන්වත් දැනගන්න නැති විස්තර මේකෙන් දැනගන්න පුළුවන් වෙයි. ඒ හින්දා channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න. subscribe කරපු නැති අයට වීඩියෝස් පෙන්වන්නේ නැහැ නේ යාළුවනේ. ඒකයි. හරි. subscribe කරා නම් ඊට දකුණු පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ඕල් දාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්. හරි යාළුවනේ. ඉතින් ඔන්න බලන්න පිළිගත් මාධ්‍යයක අද මෙහෙම නිවුස් එකක් දාලා තියෙනවා. 4,25,000කට ජූනි මාසයේ සිට අස්වැසම අහිමි වෙයි. මින් ඉදිරියට අස්වැසම දුප්පත් සහ අන්ත දිළුඳු පවුල් වෙත පමණයි. ඉතින් මේ තොරතුර ගැන තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. හරි යාළුවනේ. ඉතින් අපි දැන් බලමුකෝ මේක අස්සටත් ගිහිල්ලා මොකද්ද තියෙන්නේ කියලා. ඔයාලා දන්නවා මම මේක අස්සට යනකම් මෙහෙම විස්තරය කියන්න. ඔයාලා දන්නවා අස්වැසම පළවෙනි අදියර දෙන්න පටන් ගත්තේ 2022 අන්තිම 2023 ඉඳන් වගේ තමයි හම්බෙන්න පටන් ගත්තේ. එතකොට යාළුවනේ අස්වැසම කැටගරි හතරක් තිබ්බා. 2500 5000 8500 15000 කියලා. ඊට පස්සේනේ 8500 දීමනාව 10000 වුණා 15000 දීමනාව 17500 වුණා. මෙන්න මේ විදිහට වැඩි වුණා. ඉතින් යාළුවනේ සරලව මේක මම කියවන්නම්. කියවලා ඉවරලා ඔයාලට තේරෙන සිංහලෙන් පැහැදිලි කරන්නම් මොකද්ද මේ නිවුස් එක කියලා. මේක කියවුවට සමහරක් අය තේරෙන්නේ නැති වෙයි. ටිකක් බර වචන තියන්නත් පුළුවන්. හරි මෙහෙම බලමු. මෙන්න ඉදිරියට අස්වැසම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය මගින් දීමනාව ගෙවීම සිදු කරනු ලබන්නේ දුප්පත් සහ අන්ත දිළුඳු පවුල් සඳහා පවණක් බව සුබසාධ ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. 2003 වර්ෂයේ සිට අස්වැසම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ආරම්භ කළ අතර එහි දෙවන අදියර මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ වන විට ඒ සඳහා වන තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කරමින් පවතී. 2003 වර්ෂයේදී කාණ්ඩ 4ක් යටතේ ලක්ෂ 16කට ආසන්න පිරිසකට අස්වැසම දීමනා හිමි වූ අතර 2025 අප්‍රේල් මාසයේදී ඉන් සිව්වන කාණ්ඩය වන සංක්‍රාන්ති කාණ්ඩයේ ප්‍රතිලාභින් 3,50,000කට ගෙවීම නතර කර තිබේ. එහි තෙවන කාණ්ඩය වන අවදානම ලක් වූ කාණ්ඩයට අයත් ප්‍රතිලාභින් 4,25,000කට මේ වසරේ ජූනි මාසයේ සිට අස්වැසම දීමනාව නතර කර ඇති බව වාර්තා වේ. මෙම කාණ්ඩ දෙක තුළ සිටින පවුල් අතර දුප්පත් හෝ අන්තලින්දු තත්ත්වයට පත්ව සිටින පවුල් ඇතනම් ඔවුන්ට නැවත අස්වැසම ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව පවතින බව සුබසාධ ප්‍රතිලාභ මණ්ඩලයේ සහකාර කොමසාරිස් අශයන් දර්ශන මහතා සඳහන් කළේ කියලා මේ විදිහට නිවුස් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට තේරෙන සිංහලෙන් මම කියන්න. ඔයාලට මතක ඇතිනේ දීමනා මම කිව්වා 2023 ඉඳන් දෙන්න පටන් ගත්තට පස්සේ 2500 5000 8500 15000 කියන දීමනා හතර තිබ්බා. ඉතින් යාළුවනේ මම මේ කියන්නේ පළවෙනි අදියරයට. මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ පළවෙනි අදියරයට. දෙවෙනි අදියරය කිසිම කෙනෙකුට කලබල වෙන්න එපා. එයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. පළවෙනි අදියරේ ඉන්න බහුතරයකට අස්වැසම තියෙන්නේ. ඉතින් එයාලා මේ වීඩියෝ එක බලන්න. හරි. ඊට පස්සේ යාළුවනේ ඒකදී ඔයාලට මතකද 2500 දීමනාව ටික කාලයක් දීලා නතර කරා. ඔන්න යාළුවනේ මේ ජූනි මාසයෙන් පස්සේ ඉඳන් 5000 දීමනාවන් නතර කරනවා. එතකොට යාළුවනේ 2500 5000 කියන මෙන්න මේ දීමනා දෙකම ජූනි මාසයෙන් පස්සේ නැහැ. 2500 කොහොමද නැති වුණා කලින්ම 5000 දීමනාවන් මේ මාසේ පස්සේ නැති වෙනවා. ඉතින් යාළුවනේ එතකොට දෙන්නේ අර 8500යි 15000යි දීමනා දෙක විතරයි. ඒක ඊළඟ අවුරුද්ද දක්වාම දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ යාළුවනේ 10000 දීමනාවයි 17500 දීමනාවයි. දැන් වැඩි වුණාට පස්සේ ඒකනේ. එතකොට යාළුවනේ දැන් එතකොට මෙතන ප්‍රශ්නයක් තියෙනවනේ. එතකොට අර 2500 දීමනාව හිටපු අයයි 5000 දීමනාව හිටපු අයයි දුප්පත් අය ඉන්න පුළුවන් නැති වෙලා නැහැනේ දුප්පත්කම. එතකොට මෙයාලට යාළුවනේ මේ නැවත සමීක්ෂණය මේ දවස්වල වෙනව ඔයාලා දන්නව ඇති නේද? මෙන්න මේ සමීක්ෂණයෙන් මෙයාලට මෙයාලගෙන් තෝරගන්නවා පිරිසක්. මේ පිරිසත් එතකොට යාළුවනේ මෙන්න මේ 8500ට 15000ට එකතු වෙනවා. එතකොට යාළුවනේ කාටවත් අසාධාරණ වෙන්නේ නැහැ. එතකොට දැන් 5000 දීමනාව 2500 දීමනාව නැති වුණා කියලා ඒකෙදී යාළුවනේ මේ දවස්වල වෙන මේ තොරතුරු යාවත්කාලීන කිරීමේ සමීක්ෂණයෙන් ඒකෙදී ලැබෙන්න ඕනේ කොටස කවුද කියලා තෝරගන්නවා. තෝරගෙන ඒකදී හැමෝම නෙමෙයි. එතකොට දුප්පත් මට්ටමේ ඉන්න පිරිස තෝරගෙන මේ කොටසට දෙනවා කියලා තමයි කියන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. එතකොට යාළුවනේ මෙන්න මේ 8500 15000 ගොඩේ තියෙන දීමනා දෙක. ඒ කියන්නේ දැන් ඒක වැඩි වෙලා 10000 සහ 17500 වෙලා තියෙනවනේ. මෙන්න මේලාගේ දීමනාව නැති වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ සමහර කට්ටිය කලබල වෙන්න පුළුවන්. ඔයාලා දන්නවනේ අස්වැසම සාමාන්‍යයෙන් ගෙදර සමාජිකව දෙන්න හෝ ඊට වඩා අඩුයි නම් දීමනාව දෙකට බෙදෙනවා. එතකොට 8500 දීමනාව දෙකට බෙදලා හම්බෙන කට්ටියක් ඉන්නවා. ඒ වගේම 15000 දීමනාව. දැන් 17500 වෙලා තියෙන මේක දෙකට බෙදලා හම්බෙන පිරිසකුත් ඉන්නවා. ගෙදර සමාජිකව දෙන්න හෝ ඊට අඩුයි නම්. ඒකට එයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද එයාලා අර කැටගරි දෙකේ ඇස්සේ ඉන්නේ. එයාලා ගෙදර සමාජිකයන් ගන්න අඩු හින්දා තමයි දීමනාව දෙකට බෙදලා අඩු කොටසක් ලැබෙන්නේ. ඉතින් මේ මැසේජ් එක, ඒ කියන්නේ මේ පණිවිඩය මෙන්න මේක තමයි සරලවම තියෙන්නේ. ඉතින් යාළුවනේ ගොඩාක් අස්වැසම ගැන වැදගත් වීඩියෝස් දැන් ඉදිරියට එනවා. හරිද? මේ ගැන ඔයාලට මිස් වෙන්න පුළුවන්. ඔයා අවධානයෙන් හිටියේ නැත්නම්. ඒ හින්දා channel එක subscribe කරලා තියාගන්න. තවත් දවසක අපි අලුත් වීඩියෝ එකකින් හැමෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.